Welcome to Little Bunny TV. සුබ දවසක් ආදරණීය ඔයාලට. මේ වීඩියෝ එකෙන් මම ගෙනාවේ ඔයා ගෙදර වැඩ ටික කරගන්නකම් පොඩ්ඩව බිසි කරලා තියාගන්න පුළුවන් ක්‍රියාකාරකම් ටිකක්. මේ ක්‍රියාකාරකම් වලින් ඔයාලට ප්‍රයෝජන දෙකක් ලැබෙනවා. එකක් තමයි ඔයාගේ වැඩ ටික කරගන්නකම් පොඩ්ඩ බිසි කරලා තියාගන්න එක. අනිත් එක තමයි පොඩ්ඩට ඉස්සරහට ලස්සනට අකුරු ලියන්න එයාගේ ඇඟිලිවල සහ අත්වල මාංශපේශීන් ශක්තිමත් කරන එක. මේ ක්‍රියාකාරකම් ෆයින් මෝටර් ස්කිල්ස් සියුම් චාලක හැකියාවන් කියලා හඳුන්වනවා. අකුරු ලියන එක ලේසි වගේ පෙනුනට පුංචි පැටවුන්ට ඒක සංකීර්ණ ක්‍රියාවලියක්. ඉතින් ඒකට එයාගේ මේ පුංචි ඇඟිලිවල මාංශපේශීන් හොඳින් හුරු වෙලා තියෙන්න ඕනේ. හොඳින් හසුරවන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකට මේ ක්‍රියාකාරකම් ඉතාමත්ම වැදගත් වෙනවා. මුලින්ම ඔයාලා දැක්කේ පොල් මිරිකන ක්‍රියාකාරකම මේකෙදි ඉතින් හලා ගන්නවා. ඒක නිසා ටිකක් ඉඩ තියෙන තැනක දෙන්න භාජන ටිකකුත් එක්ක එයා කැමති විදිහට මේ දේවල් කරන්න. ඊට පස්සේ එයත් එක්කම එකතු වෙලා මේක අස් කරන්න පුළුවන්. සෙල්ලම් බඩු හෝදන එකත් ඒ වගේම තමයි. ඒක නිසා මේක ඔයාට පේන තැනක යාව එළිය තියලා කරන්නත් පුළුවන්. නැත්තම් ගේ ඇතුලේ නම් හැලුවට ඉක්මනට පිරිසිදු කරන්න පුළුවන් තැනක දෙන්න. ඒ වගේම බේබි සබන් හරි මොනවා හරි සැරනති සබන් జాතියක් දීලා එයාට කැමති විදියට මේ සෙල්ලම් බඩු හොදන්න දෙන්න ඕන තරම් වෙලා ඉඳි. ඉතින් ඒක මගේ දෝනි නම් ගොඩාක්ම ආසයි මේ වැඩේ කරන්න. කොළ ගුලි කිරීම, දිගහැරීම, කොළ ඉරීම මේ ක්‍රියාකාරකමත් මේ බබාලගේ ඇඟිලි වලට තමයි හුඟක්ම හොඳ. ඉතින් මේකෙදී මේ ඉක්මනට ගුලි කරන්න පුළුවන් වෙන්න එයාලට සවුකොළ වගේ පාට කොළ වලින් දුන්නොත් මේගොල්ලෝ කැමති ගොඩක් මේ වැඩේ කරන්න. පස්සේ මේ ආදපු ගුලි ටික බබත් එක්කම එකතු වෙලා පුංචි සමනලයක හැඩ කරන්න, අලවන්න, ඒ වගේ ක්‍රාෆ්ට් වැඩක් කරන්නත් පුළුවන්. මේ බීඩ්ස් සමුනන එක මගේ දෝනි නම් ගොඩාක්ම කැමති. එයා ඕන තරම් වෙලා මේක අමුණ ඉන්නවා. බීඩ්ස් ටික ඉවරනකම් නූල දිග තියනකම්ම මෙයා මේ වැඩේ කරනවා. මේකත් හොඳ ක්‍රියාකාරකම. මේ තියෙන මැජික් සෑන්ඩ් කියන එක ඔයාලට කඩවල් වල මේවා ගන්න තියෙනවා. මේකත් එයාලා ඕන තරම් වෙලා සෙල්ලම් කරන්න කැමති. දැන් මේ කිචන් සෙට් එකක් අරගෙන චූටි බෝල හදලා උයනවා, බෙදනවා. ඊට පස්සේ මේකට හම්බ වෙන බ්ලොක්ස් හම්බ වෙනවා. ඒවා පුරවලා සතුන්ගේ රූප හදනවා. ඊට පස්සේ ඔය මිරික ඉන්නවා. ඉතින් මේක භාජනයකට දාලා දෙන්න ඕනේ. බිම දැම්මොත් මේක කිලුට වෙනවා. ඒ හැමතැනම ගිහිල්ලා මේක ඉක්මනට ඉවර වෙනවා. ඉතින් නැවත ටික දවසක් පාවිච්චි කරන්න පුළුවන්. මේක භාජනයක, පැතලි භාජනයක දාලා දුන්නා. වැලි ටිකක් දීලත් මේ විදිහට සෙල්ලම් කරන්න කියලා දෙන්න පුළුවන්. ක්ලිප්ස් වලින් කරන මේ ක්‍රියාකාරකමත් ඉතාමත් හොඳයි. ඇඟිලි තුඩු වලට යාළගේ අපිට ලේසි වුණාට ඒගොල්ලන්ට ටිකක් මේක අමාරු වැඩක්. මේ ක්‍රියාකාරකම් වලින් දරුවන්ගේ බුද්ධි වර්ධනය වෙනවා. ඒ වගේම ලයිෆ් ස්කිල්, ජීවන කුසලතාවයන් වර්ධනය වෙනවා. ඒ වගේම ඇස සහ අත අතර මනා සම්බන්ධතාවයක් ඇති වෙනවා. ඉතින් මේ වගේ ගොඩාක් ප්‍රයෝජන ඔයාලට ගන්න පුළුවන්. වතුර තව භාජනයකට මාරු කරන එක හොඳ ක්‍රියාකාරකමක්. ඒ වගේම බබාලා ගොඩක් කැමතියි. ගොඩක් වෙලා තියාගන්න පුළුවන්. ඉතින් යාලට අසනීපයක් එහෙම නැත්තම් මේ ක්‍රියාකාරකමක් දීලා ඔයාට ඔයාගේ වැඩ ටික කරගන්න පුළුවන්. මේ ක්‍රියාකාරකම් වලින් ගොඩක් යාලා සෙල්ලම් කරාම හැඩි වෙනවා. හැබැයි ඒවෙන් දරුවන්ට ලැබෙන ප්‍රතිඵල නම් ගොඩාක් ඉහළයි. ඉතින් ඒ හින්දා මේ ක්‍රියාකාරකම් කරන්න අකුරු ලියන හදිස්සි වෙන්න කලින් අකුරු ලියන්න ලස්සනට අපහසුවකින් තොරව අකුරු ලියන්න මේ ක්‍රියාකාරකම් අනිවාර්යෙන්ම කරන්න ඕනේ. මේ අයියා ඉතින් නංගිට කියලා දෙනවා මෙන්න මෙහෙම තමයි කරන්න ඕනි කියලා. මේ වෝටර් කලර්ස් ඉතින් පින්සලක්, කොලයක්, පාට කීපයක් එක්ක දීලා එයාලට මේ විදිහට අඳින්න දෙන්න ඒත් ගොඩක් වෙලා තියාගන්න පුළුවන්.
ඉතින් මේ මඳින චිත්‍ර අපිට මෙහෙම පෙනුනට බලිකුටු වගේ එයාලගෙන් අහලා බලන්න ඇදලා ඉවරුණාම මොනවද මේ කියලා ලස්සන කතා කියනවා. ඉතින් මේ වගේ ඇන්දාම බලලා ලස්සනයි කියන්න මොනවද කියලා අහන්න. ඒ වගේ දරුවත් එක්ක හොඳට කතා කරන්න. නිතරම පුංචි පැටවුන්ට ලස්සන ළමා කාලයක් දෙන්න උත්සාහ කරන්න. මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඉතින් හොඳයි නම් කමෙන්ට් එකක් ලයික් එකක් දාන්න. ස්තුතියි ඔයාලට. Thanks for watching Little Bunny TV. Bye. ගිහින් එන්න.